වෙල්කම් බෑක් කියලා පිළිගන්නවා අපි අදත් ඔයාලව අපේ YouTube channel එකට travel diaries with අමිතෙන් පූජා. ඉතින් ඔන්න අපි ඇත්තටම අද ආවා ලීදෝදි කමයියෝරේ. මොකද දැන් රස්නේ කාලේ පටන් අරගෙන තියෙන හින්දා අපි හිතුවා පොඩ්ඩක් මුහුදට ඇවිල්ලා පොඩ්ඩක් නාලා කරලා පොඩ්ඩක් රස්නේ අඩු කරගන්න ඕනේ කියලා ඉවරලා. ඉතින් මායි පේනෝන අය දෙන්නෙක් අහුවෙලා ආවා ලීදෝදි කමයියෝරේට. ඔන්න ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් ඇත්තටම වටේම හරිම ලස්සනයි මුහුද. ඉතින් මොකද කට්ටිය දැන් සෙනග වැඩියෙන් ඉන්නවාද දැන්. මොකද රස්නේ කාලේ වැඩි පටන් ගන්න තියෙන නිසා සෙනග ඔක්කොම එනවා මුහුදට ඇවිල්ලා නාලා කරලා ඒගොල්ලන් විනෝද වෙලා හැමෝම ඉතින් අපිත් හිතුවා ඇවිල්ලා නාලා කරලා විනෝද වෙන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට වටෙන් බලා ගන්න පුළුවන් මේ පැත්තත් බලන්න පුළුවන් සෙනග ගොඩාක් ඉන්නවා මිනිස්සු ඇවිල්ලා හැමෝම රස්නේ කාලේ හින්දා දැන් ඇත්තටම ගොඩාක් රස්නේ මේ දවස් ටිකේ. ඉතින් අපිත් හිතුවා ඇවිල්ලා නාලා කරලා පොඩ්ඩක් විනෝද වෙලා යන්න ඕනේ කියලා. හරි එහෙනම් අපි බලමු ගිහිල්ලා. අපි පොඩ්ඩක් වතුරට බැහැලා කොහොමද කියලා බලමු අපි. යන් එහෙනම්. ඉතින් දැන් අපි වතුරට බහින්න හදන්නේ. ඉතින් බලමු අපි කොහොමද කියලා වතුරට බැහැලා මේ අත්දැකීමත් කොහොමද කියලා බලමු ගිහිල්ලා වතුරට. ඉතින් දැන් අපි නාලා ඉවරයි. දැන් අපි විහාරජ්‍ය පැත්තට හිමීට යන්න හදන්නේ. අපි බලමු විහාරජ්‍ය වලට යන ගමන් කොහොමද කියලා වටපිටාව. ඒව ඔක්කොම බලාගෙන අපි හිමීට යන් විහාරජ්‍ය පැත්තට.
වීඩියෝ එක හොඳයි කියලා මම හිතනවා. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලන් අපේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න. දැන්ටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මම subscribe කරන්න කියලා ඔයගොල්ලන්ට හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් අපි එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හම්බෙමු.